ගොඩක් දෙනෙක් අපෙන් අහන දෙයක් තමයි මේ සප්ලිමන්ට්ස් ගැන. සප්ලිමන්ට් එකක් කියන්නේ මොකද්ද? අපි හොඳ සප්ලිමන්ට් එකක් තෝරගන්නේ කොහොමද? අපි සප්ලිමන්ට් එකක් භාවිතා කරන එක අපේ සමට සුදුසුයිද? යනාදී කාරණා. සප්ලිමන්ට් එකක් කියන්නේ අපේ සිරුරට අවශ්‍ය විටමින්, khනිජ ලවණ ආදී සංඝටක පිටින් ලබා දීම. ඉතින් අපේ සිරුරට අවශ්‍ය සංඝටක බොහොමයක් තියෙනවා. අපි බලමු මේ අපේ සමට වැදගත් වෙන්නේ මොනවද කියලා. විටමින් A ප්‍රධාන වශයෙන්ම අපේ සමේ සෛල වයසට යෑම අඩු කරනවා. එමගින් සමවිය පත්වීම අවම කරනවා. ඒ වගේම මෙමගින් කුරුල්ල ඇත්වීම අඩු කිරීම කරනවා. විටමින් C ඇන්ටිඔක්සිඩන්ට් එකක් වශයෙන් ක්‍රියා කරනවා. ඒ වගේම මේ අල්ට්‍රාවයලට් කිරණ වලින් අපේ සමට වෙන හානිය අවම කරනවා. ඒ වගේම විටමින් C මගින් කොලජන් නිෂ්පාදනය වැඩි කරනවා. අනිත් දේ තමයි විටමින් C අපේ සමේ අවු පැහැගැන්වීම අවම කරලා සමේ දීප්තිය වැඩි කරනවා. විටමින් E ඇන්ටිඔක්සිඩන්ට් එකක් වශයෙන් ක්‍රියා කරනවා. ඒ වගේම සම වියලීම වළක්වලා සමේ තෙතමනය රැක ගන්නට උදව් වෙනවා මේ විටමින් E. විටමින් B විශේෂයෙන්ම මේ විටමින් B2, B3, B7 වගේ විටමින් වර්ග අපේ සම, නියපොතු සහ හිස කේස් වල නිරෝගී භාවයට වැදගත් වෙනවා. ඒ වගේම සින්ක්. මේ සින්ක් මගින් අපේ සම නිරෝගීව, ඒ වගේම අපේ සමට වෙන හානි යථා තත්ත්වයට පත් කරලා අපේ සම නිරෝගීව පවත්වා ගන්නට උදව් වෙනවා. ඊළඟට කොලජන්. ඔබ දන්නවා කොලජන් කියන්නේ අපේ සමේ ප්‍රධානතම සංඝටකයක්. ඉතින් මේ කොලජන් මගින් අපේ සමේ රැලි වැටීම වළක්වලා අපේ සම තරුණව තබා ගන්නට උදව් වෙන ප්‍රධානතම සාධකයක් තමයි කොලජන් කියන්නේ. ඔමේගා 3 ෆැටි ඇසිඩ්. ඔමේගා 3 ෆැටි ඇසිඩ් මගින් අපේ සම වියලීම වළක්වලා සම ලස්සට තබා ගන්නවා. හයිලුරොනික් ඇසිඩ් කියන්නේ අපේ සමේ තෙතමනය රඳවන ප්‍රධානතම සංඝටකයක්. ඉතින් මේ හයිලුරොනික් ඇසිඩ් මගින් අපේ සම වියලීම වළක්වලා තෙතමනය රඳවා ගන්නට උදව් වෙනවා.